මන්ත්‍රීවරයාගේ යටතේ ගෙනාපු විදේශ ආයෝජන 5ක් කියන්නේ. ඒ ආයෝජන පහක් කියන කාරණේ නම නැතුණාට ඔබ තේරුම් අරගන්න. ඩොලර් එක 400 තිබ්බ ඩොලර් එක අපි 300 අපි අඩු කරා. ඒක අඩු කරේ ඒක තමයි කියන්නේ. ඒක විදේශ ප්‍රේෂණ ආවා. අපි අවශ්‍ය පරිදි ඉරිවැඩි තීන්දුව අරගෙන විදේශ ප්‍රේෂණ ටික ආවා. රජේ අපිට IMF ණය ලැබුණා. මේ සියල්ල ඒකම විශාල වශයෙන් අපි ඉම්පෝට් කරපු දේවල් එක මුදල් ලැබුණා. බදු වැඩි කරා. යම් ප්‍රමාණයක් බදු වැඩි කරා. යම් බදු වැඩි කිරීම සිද්ධ කරන්න සිද්ධ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ආයෝජන මට කම්පැනි මං නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවා මේ ජනාධිපතිවරයාට සහාය දෙන ආණ්ඩු පක්ෂයේ දැන් කියන්නේ ආණ්ඩු පක්ෂයේනේ පක්ෂ මන්ත්‍රීතුමාගේ ඒ ඇහුවේ මේ ජනාධිපතිවරයාට අඩු ගානේ විදේශ ආයෝජන 5ක් ආවද කියලා. ඔබතුමා ආර්ථික ක්ෂේත්‍රයේ ඉන්නේ. මේ රටට පැහැදිලි කරන්න ඇත්තටම මේක මායාවක්. මේක බොරුවක් ජනතාවට කරන. විදේශ ආයෝජන 5ක් ආවද කියන්නේ නෑ විදේශ ආයෝජන ඇවිල්ලා නැහැ. මේගොල්ලෝ කරපු කිසිම දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි නිරන්තරයෙන්ම කිව්වේ මේ රටේ ආර්ථිකය දැන් හරියට සංවර්ධනය කරන්න පටන් ගන්න. මේගොල්ලෝ කරේ IMF එක කියන පදයට නැටුව එක විතරයි. ඒතුව වෙන කිසිම මැජික් එකක් ඔබතුමාලා රට කාපු හින්දානේ. ඔබේ ජනාධිපතිතුමා ඔබේ රාජපක්ෂ පවුල ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. ඉතින් එහෙම රටක් විනාශ කරලා අද ලැජ්ජ නැද්ද එතුමට මැංගිල්ල දිකලා පොඩ්ඩක් හරි වගකීම් බාරගත්තු රනිල්ට ඇඟිල්ල දික් කරා. තාම වාඩි වෙලා ඉන්නේ රජයේ පැත්තේ. මොකක්ද ඔබතුමාලගේ දෙයක් ආණ්ඩු මන්ත්‍රීවරු මේ හරිද මම උත්තරයක් දෙන්න ඔබතුමා වාඩි වෙලා ඉන්නේ නාමල් රාජපක්ෂ පොඩ්ඩක් ඉන්නකොට මම උත්තරයක් දෙන්නම්. ව්‍යක්ෂේ වාඩි වෙලා නැහැ නේ. තාම ඉන්නේ ආණ්ඩු පක්ෂේ. හරි උත්තරයක් දෙන්නම් මම රොෂාන් මැතිතුමාට. මගේ එකට දීලා දෙන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ උනේ ආයෝජන 5ක් ගෙනාවද කියලා මං නෑ ආයෝජන ගෙනාවෙලා නැහැ. අපි දන්න තරමින් ආයෝජනයක් ඇවිල්ලා නැහැ. ඔබේ ආණ්ඩුවනේ. ඉතින් රොෂාන් අපේ ආණ්ඩුව වුණාට කැබිනට් එක එතුමාගේනේ. හරිද? ඔබේ ආණ්ඩුව. හරි. ආණ්ඩුවේ දැන් තත්ත්වය මොකද්ද රොෂාන් මහත්මයා? ඉල්ලනකොට එක විදිහක් බලය ගන්නකොට තව විදිහක්. හරි රොෂාන් මහත්මයා ඕක අපිට තර්කයට උත්තර දෙන්න. ඔව් තාර්කිකව තමයි මම මේ සත්‍ය මට ඔබතුමාට සත්‍ය පමණයි කිව්වේ. අද අගෝස්තු මාසේ කවදද? සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. 3 වෙනිදා දැන් රෑ 12 පහුණා. තාමත් ආණ්ඩුව විසිරුව හැරලා නැහනේ. ඔව්. තාමත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගන්නවනේ. ඔව්. තාමත් පාර්ලිමේන්තුව රැස් වෙනවනේ. ඔව්. එහෙමනම් තාමත් රනිල් වික්‍රමසිංහ විධායකයනේ. ඔව්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කවුද? පොදු ජන පෙරමුණනේ. පොදු ජන පෙරමුණේ දේශපාලන පෙරමුණ ඔබ. ඔව්. ඉතින් ඇයි අනේ කාවද රවට්ටන්නේ? ඉතින් රොෂාන් අපේ නාමල් මහත්තයා ඡන්දිල්ලන්න ආපු ගමම්ම කැලේ කොටිය මාරුණා ටක් ගාලා බුහුස වුණාද? රොෂාන් දැන් එක් පක්ෂයක විවිධ මත තියෙන අය ඉන්නවා කියලා ඔබතුමා පිළිගන්නවා. පක්ෂය මත නෙවෙයි මං අහන්නේ. ආණ්ඩු පක්ෂයේ ඉඳලා ආණ්ඩුව විවේචනය කරන්නේ. ඔව් ඉතින් 2000 ඉතින් ඔබලා ආයෝජන ගෙනාවේ නැත්තේ. අනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි. මැතිතුමා 2000 ඔබලා ආයෝජන ගෙනාවේ නැහැ. අපේ පාලන කාලේ යටතේ අපි ඕන තරම් ආයෝජන මෙහෙට ගෙනාවා. ඒ ආයෝජන නිසා තමයි මේ රටේ ඒ දලදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 24 ඉඳලා ඩොලර් බිලියන 80 ගාන දක්වා තුන් ගුණයකින් වැඩි වුණේ. හරිද? අපි ඕන තරම් ආයෝජන මේ රටට ගෙනල්ලා තියෙනවා. මේ රටේ දැවැන්තම සංවර්ධනය සහ වේගවත්ම සංවර්ධනය සිද්ධ වුණේ මහින්ද ජනාධිපතිතුමාගේ. එතකොට ඉතින් පොඩ වසංගතයකුත් ආවනේ මේ රොෂාන් මහත්තයා. හරිද? ඒ වසංගතයේ අවුරුදු දෙකක් තිස්සේ වසංගතයකට මුහුණ දීලා එන්නත් කරලා මේ අපිට දුන්නේ ණය ටිකක් අරගෙන ඩොලර් බිලියන 12.5ක් ණය අරගෙන අපිට දුන්නා ආර්ථිකය. කාල බෝම්බයක් අපිට දුන්නේ. වසංගතය ආවේ නැත්නම් අපිට මේක කළමනාකරණය කරගන්න තිබුණා. එතකොට ඔබ පිළිගත්තනේ මේ ආණ්ඩුව ඔබේ කියලා. ඉතින් වසංගතය ඉවරයි. හරි දැන් මම මේ උත්තරේ ඔබතුමාට උත්තරේ දෙනවා. පත් වුණා. මැතිතුමනි ඔබතුමාගේ ප්‍රශ්නය මට පැහැදිලි. මම ඔබතුමාට ඉතාම කරුණාවෙන් අවංකව සත්‍යවාදීව මම ඔබතුමාට පිළිතුරු දෙන්නේ මේ. මේ පක්ෂයේ මේ පක්ෂයේ බෙදලා තියෙන්නේ. එක කොටසක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති හා සමගාමීව දැන් යනවා. ඒගොල්ලෝ එතනට ගිහිල්ලා ඉවරයි. එතනින් වෙන් වෙලා දැන් පෝට්ටුවේ පිරිසක් අපේ ඔරිජිනල් අපේ මුල් ප්‍රතිපත්ති මත පිහිටලා දැන් අපේ දේශපාලනය කරගෙන යනවා. මේක දෙන් වෙන් වෙලා තියෙන්නේ. අර වැරද්දට වග කියන්න ඕනේනේ. මොන වැරද්දටද? මේ දවසක ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවන තුරු. ඔව්. නාමල් රාජපක්ෂ අපේක්ෂක වන තුරු. ඔව්. ආණ්ඩුවට එකටනේ හිටියේ. ඔව් ඉතින් අපි ක්‍රොස් ඕවර් කරලා ප්‍රශ්න ඉවර කරමු අපි. හොඳයි. ඔයා